හයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා ශායන් සචි YouTube channel එකට. ඉතින් අද අපි යන්න ලෑස්ති වෙන්නේ ගෝල් සූක් එකට. ඉතින් ඒ යන ගමන් මං හිතුවා ඔයාලට වටපිටාවත් පෙන්නගෙන යන්න ඕනි කියලා. මේ ඔයගොල්ලෝ දකින්නේ ඩුබායි ප්‍රේම් එක. ඉතින් අද මමයි මිෂෙල් අක්කයි ප්‍රීත් අයියයි අපි තුන්දෙනා තමයි ගෝල් සූක් එකට යන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ බාර් ඩුබායි. මෙතන බෝට් එකෙනුත් ඔයගොල්ලොන්ට යන්න පුළුවන් ගෝල් සූක් එකට. මෙතන බෝට් එකෙන් යනවා නම් වෙන්නේ දිරාම් 2ක් විතරයි. ඉතින් අපි නම් ටැක්සියේ යන්නේ. එහෙනම් අපි යමු. හායි ළමයි දැන් ඉතින් අපි ගෝල් සූක් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. පේනවනේ ගේට් නම්බර් 1 එකෙන් තමයි අපි ඇතුළට යන්නේ. හැබැයි මෙතන එන්ට්‍රන්ස් 3ක් තියෙනවා. ළමයි පේනවනේ ඇතුළට එනකොටම රත්තරන් තමයි බැලුවද තියෙන්නේ. දැන් මේ ඔයගොල්ලෝ දකින්න ලෝකයේ තියෙන බරින් වැඩිම රත්තරන් මුද්ද. මේක කිලෝ 63ක් වෙනවා. ඒ වගේම මේක හදලා තියෙන්නේ කැරට් 21කින්. මේකට ජිනස් වාර්තාවකුත් තියෙනවා. ගෝල් සූක් ඇවිල්ලා අපිට වෙච්ච දේ පේනවනේ.
ඇවිල්ලා ටික වෙලාවක් යද්දි හොඳටම වැස්සා. ඉතින් දැන් වතුර පිරීලා තියෙන්නේ. මොනවා කරන්නද දැන් ඉතින් අපි යන්න තමා ලෑස්ති වෙන්නේ. දැන් අපි ඉන්නේ දේරා ඩුබායි සිටි සෙන්ටර් එක ඇතුලේ. ඉතින් දැන් අපිට හරිම බඩගිනි. අපි මොනවා හරි කන්න තමයි ලෑස්ති වෙන්නේ. පේනවනේ වැස්සේ තෙමිලා කොන්නෙත් තෙතයි අවුල් වෙලා මේවා වෙලා ඔක්කොම වෙලා තියෙන්නේ. ඉතින් අපි ගත්තා. අපි කියන්නේ මිෂෙල්ලායි ප්‍රීත් අයියා ඒගොල්ලෝ ගත්තා සී ෆුඩ් එකක්. ඉතින් එහෙනම් අපි අපේ මීල් එක එන්ජොයි කරන්න. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න සයන් සචි. එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. බයි බයි.